साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि मागे स्वामियो बुදුරජාණන් වහන්සේ ඔබ වහන්සේවද ඒ උතුම් සී සද්ධර්මයද උතුම් මහා සංඝ රත්නයද දිවිහිමි කොට නිවන් දකිනා තුරාවටම මම සරණ යමි ඵලවද දෙවනුවද දෙවනුවද මම සරණ යමි සාදු 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 හොඳයි සදහා ප්‍රමුඛ කරමු පින්නතුනි තුන් ලෝකයක් සංසාවදාල සාන්තිනායක කමාමෑණි ගෞතම බුදුරජාණන් වහන්සේ උදෙසා වගේම සත්බුදුරජාණන් වහන්සේලාට අද අපි මේ උතුම් පසළොස්වක පොහොය දවසේ අපගේ නිර්වාණ සාන්තිය උදෙසාම කිසිම අපේක්ෂාවක් නැතුව ලාභ ලෝභ අපේක්ෂාවෙන් තොරව අපි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්මානකටම මේ සියලු පූජාවන් තාම ඕනෑකමින් සත්‍තාවෙන් ගෞරවයෙන් අපි සකස් කරගෙන මේ මොහොතේ ඒ සියලු පූජාවන් පූජා කරගන්නට තමයි අපි හැමදෙනාම සැදී පැහැදී අද උතුම් පසළොස්වක පොහොය දවසේ තපස්සු බල්ලුවක වෙළඳ දෙවියන්ට භාග්‍යවතුන් වහන්සේ කේසදාතුන් වහන්සේලා දුන්න දවසේ ඒ වගේම තමයි මෙහෙණි සම්සන ආරම්භ වන දවසේ ඒ වගේ ඉතිහාසයේ අපිට ගරු ගම්භීරත්වයෙන් කතා කරන්න පුළුවන් උත්තරීතර දේවල් සිදු වෙච්ච උතුම් පොහොය දවසක්. ඉතින් මේ පොහොය දවස උදා වෙලා දැන් ගෙවිගෙන යන මොහොතේ අපගේ සම්මා සම්බුදු අමාමෑණී බුදුරජාණන් වහන්සේලා සත්සමම සිහිපත් කරගෙන මේ කල්පසේයන් ඇතුළත පහළ වී වදාළ ඒ විපස්සී සකී වෙස්සබෝ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම යන ඒ භාග්‍යවත් රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සත්සනා වහන්සේ අපි සිහිපත් කරගෙන තමයි මේ සියලු පූජාවන් ඉතාම වර්ණවත්ව සකස් කරගෙන මේ ආසන මස්තකේ තැන්පත් කරගත්තේ.
ඊටාම සත්‍තාවෙන් අපි මේ හැම දෙයක්ම පිළිසිදු පිළිවෙලකට සකස් කරගෙන අප ඉපදෙමින් මැරෙමින් යන මේ භව කතරේ මේ ජීවිතේ නම් සංසාරේ කරගත්ත පිනක් නිසා අංග සම්පූර්ණ මිනිසෙක් වුණා. නමුත් ඊළඟ ජීවිතේ මොන ලෝකයකට ගිහිලා ඉපදෙන්න වේද කියන එක මේ අසත්පුරුෂ සමාජයත් එක්ක මේ අසත්පුරුෂ ලෝකෙත් එක්ක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉපදුණොත් මැරෙනවා, මැරුණොත් ඉපදෙනවා, ඉපදෙන කෙනා පින්පව් දෙක අරගෙන ඉපදෙනවා, මැරෙන කෙනා පින්පව් දෙක අරගෙන මැරෙනවා. එතකොට අපි මේ දෙක අරගෙන තමයි පින්වතුනේ එන්නේ යන්නේ මේ ලෝකවලට එනවා යනවා. එතකොට අපි මේ ජීවිතේ නම් මේ වෙනකොට යම් මට්ටමකින් අපිට හිත හදා ගන්න පුළුවන්. ගියාත් කොහොම හරි කවුරු හරි බල කරලා හරි බලෙන් හරි දානමාන ආදී පින්කම් කරවලා සීලාදී ගුණධර්ම දියුණු කරවලා බලහත්කාරයෙන් හරි භාවනාවක් කරවලා තියෙනවා. ඒ නිසා තමයි බුද්ධ ශාසනයක අපිට මේ විදිහට පිළිවෙත් පුරන්නට හම්බ වුණේ. එතකොට පුද්ගලිකව අපි බැලුවොත් අපේ ජීවිත ඉපදුන දවසේ ඉඳලා මේ මොහොත දක්වා මලමිණියක් වෙලා මහ පොළොවට යට වෙලා තණ්හාවෙන් ආසාවෙන් පෙරේතකමෙන් කෑදරකමෙන් මේ දේපොළ අනුපමණ හැමදේම අල්ලගෙන ඉඳලා බලහත්කාරයෙන්ම මරණය මරලා බලහත්කාරයෙන්ම මරලා මාරය අපිව අරයි යන්නේ. අපේ හිතේ නැගෙනවා නම් අනේ මම මේ ලෝකෙට ඇවිල්ලා කරගත්ත පව්මයි කරගත්ත පව් විතරයි කියලා හිතුනොත් ඒ කෙනාට යන්න තියෙන්නේ සතර අපායට විතරයි. පෙරේතෙක් කියලා, කුම්භාණ්ඩයෙක් කියලා, යක්ෂයෙක් කියලා, එහෙම නැත්නම් තිරිසන් ලෝකේ ඕන තරම් ගණන් කරන්න බැරි තරම් ආත්ම තියෙනවා. ඒ ආත්මයකට හරි අසුර ලෝකෙට හරි නිරයට ගිහිල්ලා අනන්ත දුක් විඳින්න හරි තමයි එයාට උරුම වෙන්නේ. තවත් කෙනෙක් මැරෙද්දී හිතුනොත් අනේ සාදු සාදු මගේ ජීවිතේ ලෝතර බුදුරජාණන් වහන්සේට කිසිම කෙනෙක් බල කරන්න නැතුව කිසිම කෙනෙක් බල කිරීමෙන් මම පින් කරගත්තේ නැහැ. මම හොඳට ඉහි කෙස් ගන්නට මල් පහන් පූජා කරගත්තා. ලෝතර සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධ පූජාවක් පවත්වා ගත්තා. ඒ වගේම තමයි මහා සංඝරත්නයට ඉතාම ගෞරවයෙන් මම අපෝපස්ථාන කළා. කිසිම ලාභයක් අපේක්ෂාවක් නැතුව නිර්වාණය පිණිසමයි මම මේ පින් කරගත්තේ. අනේ මට සැනසීමයි මගේ හිතට සාදු සාදු කියලා කෙනෙකුට හිතුනොත් ඒ කෙනාට නැවත මනුස්ස ලෝකෙට හරි දිව්‍ය ලෝකෙට හරි එන්න පුළුවන්. හැබැයි කරගත්ත අනුව සක්කච්ඡන්දානන්දේදී දැන් මේ පින්කම හරියට සකස් කරලා පිළිවෙලකට ලස්සනට ගෞරවය කරනවා. අපිටත් ඒ විදිහටම ගෞරවාන්විතව ලැබෙවි. ඒ නිසා මේක තමයි අපේ සංසාර ගමන. හිතාගෙන අපි ඉන්නේ අපි අහවල් අය අහවල් පැලැන්තියෙන් ආපු අය. අපි ඉතින් කාටවත් ඔළුව නැමෙ යුතු නැහැ. අපි ඉතින් ශේෂ්ඨයෝ අපි මහා දානපතියෝ අපි මහා උගත්තු කියලා හිතාගෙන ඉන්න මිනිස්සු යන්නේ පහත් තැන් වලට. ඒක තමයි ලෝකෙ ඇති. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසම හරියට දෙයක් කරගත්තේ නැත්නම් කැමති වුණත් නැත කිව්වත් නැත ඇහුවත් නැත යන්න තියෙන්නේ ඔය කියන ධර්මතාවයන් වලට තමයි. එහෙමනම් සංසාරේ කරගත්තා වූ පින නිසා ලැබිච්ච මනස ජීවිතයේ ඇසෙක පොට්ට නොවි, කන්දක බීරි නොවි, ගොළුෙක් නොවි, හොරෙක් නොවි, මන්ද බුද්ධිකෙක් නොවි, ඉපදුණු මනුස්ස ජීවිතේ මන්ද බුද්ධිකෙක් වගේ, බීරෙක් වගේ, හොරෙක් වගේ, මෝඩයෙක් වගේ, පොට්ටෙක් වගේ ජීවත් වුණොත් නැවත නැවත ඒ ජීවිතම ලැබෙවි. එවනම් අපි ප්‍රඥාවන්ත විදිහට හොඳ තීක්ෂණ බුද්ධියක් තියෙන විදිහට තීක්ෂණ ඇස් දෙකක් තියෙන විදිහට හොඳ නුවණින් විමසීමට පුළුවන් හිතක් තබාගෙන හොඳට ඇහෙන කන් දෙකක් තබාගෙන අහන බණපදයක් විමසමි අකුසලෙන් බැහැර වෙලා කුසලයේ වඩලා මේ අවුරුදු 60 70 වල ලැබිච්ච මේ මස් ගොඩවල් ටික අතහැරලා මේ අරෝග්‍ය මහ පොළොව අතහැරලා ඒ දේවල් ටික අතහැරලා ජීවත් වුණොත් මැරිලා ගිහිල්ලා තන්නයට කරදරයක් වෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. එහෙමනම් පින්නතුනේ මේ ලෝකේ හොඳට මතක තියාගන්න
මේ ජීවිතේ ළඟින් හිටපු එක මැරලා ගිහිල්ලා ඊළඟ ජීවිතේ අපිට දෙන්නේ වද. අමනුෂ්‍යෙක් වෙලා, ප්‍රේතයෙක් වෙලා, කුම්භාණ්ඩයෙක් වෙලා ඇවිල්ලා අපේ පිටිපස්සේ ඉඳගෙන අපිව ලෙඩ කර දුක් කර කර ලේ හලහලා අපි පිටිපස්සෙන් වෛරකාරයෙක් වගේ ජීවත් වෙනවා. මනුස්ස ලෝකෙත් එහෙම ඉන්නවනේ. වෛරකාරයෝ වගේ ජීවත් වෙනවා. පුදුම විදිහට අපිට දුක් දෙන්නේ. පුදුම විදිහට ලෝකයාට වද දෙන්නේ. එහෙනම් මෙවැනි සංසාර ගමනකයි අපි ජීවත් වෙන්නේ. එවැනි භයානක ගෝර කටුක සංසාරයක් ගැන අවබෝධ කරලා දුන්නේ මේ ලෞතර බුදුරජාණන් වහන්සේලා විතරයි. මේ ලෝකෙ කිසිම කෙනෙක් පණ දෙන්න ජීවිතේ දෙන්න අරක දෙන්න මේක දෙන්න කියන එකෙක්වත් අපිට අපේ ජීවිතේට යහපත පෙන්නලා නැහැ පින්වතුනි. පින්වතුනි අපිට යහපත පෙන්වන නම් පෙන්වන්නේ ලෞතර සම්මා සම්බුදු කෙනෙක් විතරමයි. ඒ උතුම් ධර්ම රත්නය මහා සාගරවන සත්පුරුෂයන් වහන්සේලා විතරමයි අපිට යහපත් මඟ පෙන්වන්නේ. එහෙමනම් යහපත් මඟ කියලා කියන්නේ තණ්හාව, ආසාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මාන්නය, උඩඟු, පඬිතුකම මේ සියල්ල අතහැර දාලා ඒ සියල්ලම ඔබට සතර අපායට වැටෙන අකුසල බව පෙන්නලා දීලා කුසල් වඩන්නට නිහතමානීකමෙන් ඒ වගේම තමයි නිහතමානීව ඊටාම සංවරව සීලාදී ගුණ ධර්ම දියුණු කරගෙන දාන ආදී පින්කම් කරගෙන භාවනාදී පින්කම් කරගෙන හැමෝටම යහපත උදා වෙන ජීවිතයක් ගත කළොත් ඒ කෙනා යහපත් කෙනෙක්. ඒ කෙනාට මරණයෙන් පසු ආයි කෑකෝ ගගහා ලෝකෙට පේන්නේ විකාර දර්ශන අවශ්‍ය නැහැ. එයාගේ ජීවිතේ එයා සියල්ල සිදු කරගෙනයි මේ ලෝකේ යන්නේ. එහෙමනම් අපි හැමදෙනාම ඒ වගේ ජීවිතයක් ලබන්න තමයි ඔබට මේ අවස්ථාව උදා කරලා දීලා තියෙන්නේ. ඉඩ කඩන් ලබා ගන්නවත්, දේපොළ ලබා ගන්නවත්, සැප පහසු ජීවිතයක් ලබා ගන්නවත්, ගරුණම් වූ ලාභ සත්කාර ලබා ගන්න නෙවෙයි. අච්චර දුක්ඛන්දක් විඳින ඔබට ඒ විඳින මාවතලි දෙලි කිරීමයි උතුම් මහා සංඝරත්නය කොතන කොහොමද කරන්නේ. එහෙමනම් ඒ තමයි ඔබට මේ ජීවිතේ මුළු සංසාරේ පුරාවටම ලැබෙන උත්තරීතර මැනික තමයි සත්පුරුෂයාණන් වහන්සේ. ඒ සත්පුරුෂයාණන් වහන්සේ පළමු සත්පුරුෂයාණන් වහන්සේ තමයි තුන් ලෝකයක් සනසවදාල සාන්තිනායක අමාමෑණී මාගේ ගෞතම බුදුරජාණන් වහන්සේ අනිකුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. ඒ වගේම තමයි මේ ලෝකයට කොතනින් හෝ අඩු කුලයකින් හෝ රජ කුලයකින් හෝ ගොවි කුලයකින් හෝ මොන කුලෙන් හෝ උතුම් පැවිද්ද ලබාගෙන සංසාර දුක අවබෝධ කරනවා කියන පරම අධිෂ්ඨානයි. සීලාදී ගුණ ධර්ම දියුණු කරමින්, භාවනාදී ගුණ ධර්ම දියුණු කරමින් කටයුතු කරනවද යම් තැනක කොතනක හෝ මහා සංඝරත්නයක් ඒ තමයි අපිට මේ මොහොතේ ලැබෙන මේ කාලේ ලැබෙන උතුම් වස්තුව තමයි ජීවරය දරාගත් මහා සංඝරත්නය. මහා සංඝරෝණ තමයි පින්වතුනි මේ ලෝකෙ මුර දේවතාවෝ මේ උත්තරීතර ගුණ ධර්ම මත පුදුමාකාර ආරක්ෂාවක් රැකවරණයක් දෙමින් අපගේ මේ අනන්ත අපරිමිත දුක් ඛන්ද නිවාලන උතුම් සම්පත තමයි තිසරණය. ආන්නේ විදිහට හිතාගෙන අපි පෙරුම් පුරනවද, කටයුතු කරනවද, පින්දහම් කරනවද, දාන ආදී පින්කම් කරගන්නවද, මේ සියල්ල කරනවා නම් පින්වතුනි මහා කුසල සම්පත්තියෙන් අපේ ජීවිතවලට ළඟා වෙනවා. එහෙමනම් පින්වතුනි හොඳට හිතට ගන්න අපි ඉන්නේ භයානක සංසාර ගමනක, අපිට යන්න තියෙන්නේ භයානක සංසාර ගමනක. අපි හිතන්නේ සංසාරේ භයානක හිතුවිලි, අපි හිතලා ඉවර කරලා තියෙන්නේ භයානක සිතුවිලි, අපිට හිතන්න තියෙන්නේ භයානක හිතුවිලි විතරමයි. එහෙමනම් කොහෙන් යත්තත් කොහොම ගත්තත් අපිට අපේ ජීවිතයේ තියෙන්නේ අඳුරේ, අපේ ජීවිතයේ තියෙන්නේ භයානක තෝතැන්නක කියලා නිම කරන්න බැරි මහා ප්‍රපාතයකටයි අපිට ඊළඟ මොහොත වැටෙන්න තියෙන්නේ. ඒ නිසා බුද්ධිමත් වෙන්න, සියල්ල විදිහට තේරුම් අරගෙන අවබෝධාත්මකව හැම දෙයක්ම පරිහරණය කරමින් කෙවුවත් කොහොමද ඔය දේවල් අපිව අතහැරලා දාලා යන මේ ලෝකේ අපි ජීවත් වුණු සියල්ල අතහැරලා කී කවුරු හරි කෙනෙක් අපිට වචනයක් කිව්වත් ඒ වචනෙට අපි අතහැර දාලා ජීවත් වෙන්න පුළුවන් නම් ඒ තමයි
හිත හදාගත්ත පළල් හිතක් තියෙන කෙනා වෙන්නේ. ඒ නිසා ඔබට මට මේ කරන්නා වූ කුසලානුභව බලයෙන් මේ අපි දේශනා කරපු ධර්මයම අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන අජරාමර නිවන් සුවය ළඟා කර ගැනීමට ඒ වගේම තමයි මහා දුක මිදලා මේ ධර්මය දේශනා කළ මාගේ ලෝතර බුදුරජාණන් වහන්සේලාට පූජා උපහාරයක් වශයෙන් ගෞරවයක් වශයෙන් 512027 නමක් බුදුරජාණන් වහන්සේලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ පෙරම් අතරේ සිට වැඩ සිටියා. ඒ සියලු බුදුරජාණන් වහන්සේලාට මේ ලෝකයේ යම් පහළම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට මේ උතුම් සම්බුදු පූජාවන් පූජා උපහාරයක් වේවා කියලා සාදු කියන්නේ. අපි මේ කරන සියලු පූජාවන්ගේ ආනුභාව බලයෙන් අපි හැමදෙනාටම හතුරු කරදර මාර කරදර අමනුස්ස කරදර පොඩ්ඩකට පයින් ගහලා දාලා මේ ධර්ම මාර්ගයේ හැසිරෙන්න විතරක් අපිට අවස්ථාවක් උදා වේවා. සිල් ටික රැක ගන්න, දාන ටික දෙන්න, භාවනාවක් කරලා හිත රැක ගන්න. ඔය චුට්ට කරගන්න විතරක් අනේ අපිට මේ කුසල් දහම් ටික ඒ සියල්ලකින් අපිට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන අමා නිවනින් සැනසීමට අප මේ කරන සෑම කුසලයක් මේ කාන්තයෙන් ධාර්මිකා ධර්මයක්ම වේවා කියලා සාදු කියන්නේ. හොඳයි එහෙනම් අපි හැමදෙනාම ඊටාම සද්ධාවෙන් සකස් කරගත්ත මේ සියලු පූජාවන් මේ සම්බුදුරජාණන් වහන්සේලාට පූජා කරගමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. විපස්සිස නමතු භගවන්තස්ස සීමතෝ සිකිස්සති නමතු සබ්බුතානුකම්පිනෝ වෙස්සගොස්ස නමතු නාත කස්ස තපස්සිනෝ නමතු කතු සංදස්ස මානසේනා පමද්දිනෝ කෝන කමනස්ස නමතු බ්‍රාහ්මනස්ස වසීමතෝ khස්ස පස්ස නමතු විභවොත්ථස්ස සබ්බේ අංගීරසස්ස නමතු සාක්‍ය පුත්ථස්ස සීමතෝ යෝයි මන්ධම්ම මදේසේසි සම්මේ දුක්ඛා පනෝදනං යේ චාපි නිම්පතාලෝකේ යතා භූතං විපස්සිසං තේජනා අපිසුනා මහන්තාරිත සාරදා හිතං දේව මනුස්සානං යම් නමස්සති ගෝතමං විජාචරණ සම්පන්නං මහන්තං විකසාරදං විජාචරණ සම්පන්නං බුද්ධං වන්දාමි ගෝතමන්ති වන්දාමි චේතියං සම්බං සබ්බතානේ සුපතිථිනං සාරීරික ධාතු මහබෝධි බුද්ධරූපං සකලං සතා යස්ස මූලේ නිසින්නෝ වේ සබ්බාරි
साधु 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 හොඳයි සියලු බුදුරජාණන් වහන්සේලාට ඒ උතුම් සරවක ධාතුන් වහන්සේලාට සියලුම උතුම් භාග්‍යවතුන් වහන්සේලාට අපගේ හද පිළි නමස්කාරය වේවා කියලා සාදු කියමු. හොඳයි හැමදෙනාම සාසනා කළ හිත එක්තැන් කරගෙන තාම සත්‍යාවෙන් මා ජීවම කියන්නේ කල්පසියයක් ඇතුළත පහළ වී වදාළ විපස්සී නම් වූ බුදුරජාණන් වහන්සේද සිකී නම් බුදුරජාණන් වහන්සේද වෙස්සගෝ නම් බුදුරජාණන් වහන්සේද කකුසඳ නම් බුදුරජාණන් වහන්සේද කොණාගමන නම් බුදුරජාණන් වහන්සේද කාශ්‍යප නම් බුදුරජාණන් වහන්සේද ගෞතම නම් බුදුරජාණන් වහන්සේ සත්බුදුරජාණන් වහන්සේලා ඒකාන්තයෙන්ම අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විචාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තර පුරිස ධම්ම සාරථි වනසේක සත්තාදේව මනසානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක ඒ සත්බුදුරජාණන් වහන්සේලා ඒකාන්තයෙන්ම අසම වනසේක අසම සම වනසේක අනාථනාථ වනසේක අන්නධක්සිනේය වනසේක
පූජා වේවා මේ පිරිසිදු සිසිල් පැන්ගුණු පැන් පූජා කරමි පූජා වේවා මේ මිහිරි ගිලන් පස මේ සුමිහිරි අස්තපාන වර්ගද පූජා කරමි පූජා වේවා ඊතාම යහපත් ලෙස පිළියෙල කරන ලද මේ චතු මధుර සහිත සියලු පූජාවන් පූජා කරමි පූජා වේවා මේ අෂ්ට පරිස්කාරද මේ බෙහෙත් ඖෂධද මේ පාවහන්ද පූජා කරමි පූජා වේවා මේ සියලුම පූජාව මේ භාග්‍යවතෝ අරහතෝ විපස්සී නමෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පටන් ඒ භාග්‍යවතෝ අරහතෝ ගෞතම නමෝ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්වා ලොවෙහි මහා කරුණාවෙන් වැඩ සිටියා දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස ලෝකානුකම්පාවෙන් යුතුව ධම්මම වැසි වස්සවා වදාළසේක ඒ සම්බුදුරජාණන් වහන්සේලා උදෙසා සාදර ගෞරවයෙන් ආදර භක්තියෙන් මේ සියලුම පූජාවෝ පූජා කරමි පූජා වේවා පූජාම වේවා සාදු 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 පොදේ අපේ භාග්‍යවත් වරහතු විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු මා කියවන කියන්නේ ලෝභේ ඇති හැම අඳුර නසනා මහා නුවණැති මුනි රජාණෙනි
सदा सनसिली सुवय सदना रवे असदिस दम रजानिनी विपस्सियन नमिति लवे वेदुम लबना बुदुरजानिनी देद नलवे तबावंदिना वेदुम पिलिगत मन स्वामिनी नसासियलुम केलेस सतुरन जयल गुलव तम रजानिनी पलुल रुक सेवनिधि बुदुरस विधि दुआलो सिर रजानिनी मल पहनहा सुवंद तुम्हा सिसिल पेंहा में गिलन पस उदमी संबुदु पियानिनी मम हतागिने अमनि वंसुव अपे भाग्यवत वरहत सिकीनम सम्मा संप्रजानन वහන්සේ වන්දනා කරමු හෙළඹරුම් සෙවණෙති බුදු රැසන් විහිදුවාලෝ බුදු රජාණනි විවිධ රංග දස මාර සේනා परदवालो वीरयाननी सिकियन नामयं तिलोवे तितुम लबना बुदुरजाननी जैत नलले तबावंदिना वेदुम पिलिगत मन स्वामिनी लोवे अति दुगुम तेवल निवना हारुनिक संबुदुरजानिनी नुवन वसना दुर रसना महानुवनति गुणवतानिनी मल्पहन्हा सुवद तुम्हा सिसिल पेंहा में गिलन पस पुदमी संबुदु पियानिनी मम पतागिने अमनि वंसुव साधु 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 अपि भाग्यवत वरहतु වෙස්සබෝනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු වෙස්සබෝ යන නමින් තිලවේ එළිය කරනා බුදුරජාණනි සා
सालरुं सेवनिधि पुतुरस विहिदुआलो सिहरजाननी सियलुलो सतवित दयाविन निवन सपदुन बुदुरजाननी देत नलले तबावतिना वेदुम पिलिगत मन स्वामिनी सिल समाहित नुवन पतिरु विसगु संबुदुरजाननी मिहिर सत हम सोय सलसो लोवे अस दिस धम रजाननी मलमहा सुरद तुम्हा सिसिल पेंहा में गिलन पस खुदमि संबुदु पियानि मम पतागिन अमनिवन අපේ භාග්‍යවත් වරහතු අපි සඳහන් සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු. උදාහිරු ලොව දෙලන විලසින් ලොවට වඩිනා බුදුරජාණනි මහරිරුක් සෙවනෙති පුතුරසන් විහිදුවාලු ධම් රජානනි නමින් කකු සඳ ලෙසින් තිලොවේ වෙදුම් ලබනා බුදුරජාණනි දැත නලලේ තබා වඳිනා වෙදුම් පිළිගත මන ස්වාමිනී හඬා එළපෙන ලොවට සැනසුම බෙදා දෙන සම්බුදුරජාණනි අමා සැප ඇති නිවන් සැප දෙන කාරුණික වූ ධම් රජානනි මල් පහන් හා සුවඳ දුම්හා සිසිල් පැන් හා මේ ගිලන් පස පුතමි සම්බුදු පියාණෙනි මම පතාගෙන යම නිවන් සුව සාදු 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 අපේ භාග්‍යවත් වරහතු කොණගමන නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු. देव मिनिस लोव एलिय करना महानुवनति बुदुरजाननी
Dibulrung sevenedi buduresan Vidualu siharajanani Namin kona gaman lesalove Vedum labna gunavatanini Detanalale tabavandina Vedum piligata venasuamini Mahakaruna nitin balana Karunика sambuddha piyanini Wala kulunati ahasidilena Supun sandavan pingvatanini Malpahan haswada dumha Sisil tengha mi gilan pasa Putami sambuddhu piyanini mama Kata ginae amani vansuva Sadhu 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 Hode ape bhagyavatu arahatu khasa nam samma sambuddharajan vahanse vandana karamo Sada kalika soya sadana Karunika sambuddhu rajanini Nugarukang sevenedi buduresan Vihidualu siharajanini Niwahemeduk tawal tilove Amma sabadun budurajanini Detanalale tabavandina Vedum piligata menasuamini Lovata sana suma patagen vedi Tathagata sambuddhu rajanini Hemata yahapata udakarana Karunika buddhu rajanini Malpahan haswada dumha Sisil tengha me gilan pasa Putami sambuddhu piyanini mama Kata ginae amani vansuva Sadhu 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 Pingatuni api bhagyavatu arahatu Mage Gautama Namo Samma Sambuddha Piyanin Vahanse Vandana Karagamu Pingatuni me Mahabhadra Kalpaye me 2500 වසරකට පෙර ලෝ වාසය කළ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120ක් පැවතුණා.
පින්වතුනි එකල දෙව මිනිසුන්ගේ යහපත පිණිසම මාගේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝ පහළ වුණා. උන්වහන්සේ ගෞතම නම් අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ උපන්නේ කේසරි වංශයට අයත් ගෞතම ගෝත්‍රයේ. උන්වහන්සේගේ පියාණන් වූයේ කපිලවස්තු රාජධානියේ සුද්ධෝදන මහරජතුමා. මෑණියන් වූයේ මහා මායාවී වහන්සේ. උන්වහන්සේ අසතුරු සෙවණකදී සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. ඒ වාගේම අරහතත්වයට පත් වූ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා 1259 රාතන් පිරිවැරු මහා සංඝ සම්නිපාතයක් පිරිවරා වැඩ සිටිසේක. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වශයෙන් සාරිපුත්ත මහ රහතන් වහන්සේද මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේද වැඩ සිටිසේක. ආනන්ද නමින් අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමකුත් වැඩ සිටිසේක. පින්වතුනි මෙසේ සම්බුද්ධත්වය ලබා දෙව් මිනිස් ලෝසතුන්හට පිළිසරණ දුන් ඒ භාග්‍යවත් අරහත් ගෞතම නම් මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ජීවිතේ පුදා මේ සියලු පූජාවන් පූජා කරමු. පූජා වේවා කියන අදහසින් පූජා කරමු. පුරා දස පාරමී ගුණදම් ලොවට වැඩි මහා ගුණවතානිනී ඇසතුරු සෙවණදී බුදු රැස් විදිතුවාලෝ බුදුරජාණනි නමින් ගෞතම ලෙසින් තිලොවේ වැඳුම් ලබනා බුදුරජාණනි දැත නලලේ තබා වඳිනා වැඳුම් පිළිගත මෙන්න ස්වාමිනී අඳුර උලව එළිය කරනා මහානුවණති බුදුරජාණනි අපට සැනසිලි සුවය සදනා පිහිට ඔබමයි බුදුරජාණනි මල් පහන් හා සුවඳ දුම්හා සිසිල් පැන් හා මේ ගිලන් පස පුදමි සම්බුදු පියාණෙනි මම පතාගෙන යම නිවන් සුව පුදමි සම්බුදු පියාණෙනි මම පතාගෙන යම නිවන් සුව පුදමි සම්බුදු පියාණෙනි මම පතාගෙන යම නිවන් සුව සාදු සාදු සාදු. හොඳයි සදාවල පින්තුනි ඒ තුන් ලෝකයන් සංසාවදාල සාසනායක මාමේනි ඒ බුදුරජාණන් වහන්සේලා සත්‍යනාටම අපගේ ජීවිතය පූජා වේවා. සාදු සාදු සාදු.
මේ උතුම් පින්කම ඒ උත්තරීතර බුදුරජාණන් වහන්සේලාට පූජාකාරයක් වේවා. ඒ උතුම් ගුණ කදම්බයට ආලෝකයක් වේවා කියලා සාදු කියනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කරණීයමත්ත කුසලේන යන්තං සම්තං පතං අபிසමිච්ච සංකෝජොච සෝජොච සෝජෝ චස්ස බුදුවනතිමානි සන්තොස්සකාච සුපරෝච අපකිච්ඡෝච සල්ලාහුකෝති සංකේන්ද්‍රියෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනනුගින්දෝ නච කුත්තං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදේයං සුඛිනෝ වාචේ විනෝන්තු සම්මේ සත්තා භවන්තු සුඛිතත්තා යේ චිකාන භූතත්ති තසාවාතාවනාව අනවසේසා දීගාවායේ මහන්තාව මජ්ජිමාරස්ස කාරුකතුලා දින්දාවායේ අද්දිට්ඨා යේස දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේසීලා සම්මේ සත්තා භවන්තු සුඛිතන්තා නපරෝ පරන්ති කුණ්ඩේත නාති මඤ්ඤේත khත චිනං කංචි ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ නිච්චය මාතායතානියං පුත්තං ආයසායේක පුත්ත මනුරක්කේ එවං සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං උද්දං අතෝ ච පිරියං ච අසම්බාධං අවේරං අසපත්තං තිත්තං චරන්ති සින්නෝ වා සයානෝ වායාවතස්ස විගතමින්නෝ ඒතං සතින් අදිස්සේය බ්‍රහ්මනේතං විහාරං නිදමාහෝ දෙවිතෙන් ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේයගේනං නරිජාතු ධම්මසීයං පුනරේතිති ඒතේන සච්ච වංජේන දුක්ඛා භයෝගා උපසමින්තුතේ ඒතේන සච්ච වංජේන දුක්ඛා භයාරෝගා උපසමින්තුතේ ඒතේන සච්ච වංජේන භූමිදෝසෝ විනස්සතු සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යම් බලං අරිහන්තානං ච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ සම්ප පාපස්ස කරණං කුසලස්ස උපසම්පදා සතිල්ල පරියෝදපනං ඒකං බුද්ධානුසා
සුඛානේන पीठो भवतु लोकोचे राजा भवतु धम्मिको साधु 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 හොඳයි සහෝදර පින්තුනි අපි ලැබිච්ච මනුස්ස ජීවිතේ උතුම් අවස්ථාවක් ගෙවිලා ගියා. ඒ අවස්ථාව ගෙවුනේ කොහොමද කියන එක මම මුලින් අනුශාසනා කරපු තැනට අපි ආපහු යනවා. ඒ අවස්ථාව ගෙවුනේ මේ තුන් ලෝකයේ දෙවියන් සහිත මරුන් සහිත මනුස්සයන් සහිත බ්‍රහ්මීන් දෙවියන් මේ දසසහස්‍ර ලෝක ධාතුවේ ඉන්න පළවෙනිම ශ්‍රේෂ්ඨ පුරුෂ රත්නය ඒ වගේම තමයි පූජනීය ශ්‍රේෂ්ඨ උත්තමයන්න් වහන්සේලා සත් නමකට අද උදේ නෙවෙයි ඊයේ ඉඳලා මහා කාෂ්ඨක කිනියුවේ මේ කීප දෙනෙක් ඊටාම දුක් මහන්සියෙන් මේ උත්තරීතර උතුම් කුසල කර්මය කරගත්තා. ඒකට අත දුන්න තවත් පුංචි පිරිසක්. එතකොට මේ පුංචි පිරිසක් එකතු වෙලා මේ කරගත්ත උතුම් පින්කම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා හත්නමකට තමයි අපි පූජා කරගත්තේ. දැන් ඔන්න මැරෙන්න පුළුවන් සතුටින්. කොහොමද හේතුව? ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සත්නමක් උදෙසා අපි තාම මිහිරට ඒ බුද්ධ වන්දනා කළා. විශේෂයෙන් අද ලෝකේ හඬට වශයෙන් වෙලා රූපෙට වශයෙන් වෙලා ඉන්න මෝඩ ජනතාව මම නම් ඇත්තටම මේ දේවල් කරන්නේ මේ මෝඩ ජනතාවට ආතල් එකක් ගන්නවත් ෆන් එකක් ගන්නවත් නෙවෙයි. මගේ ලෝතර බුදුරජාණන් වහන්සේට මට කරන්න පුළුවන් උපරිම තමයි මේ කරන්නේ. නැත්නම් මේ මෝඩයන්ට මේ මේක සවඩේ කරලා ෆන් එකක් ගන්න නම් නෙවෙයි මම මේවා කරන්නේ. මගේ උත්තරීතර ගෞතම බුදු පියාණන් වහන්සේ සියලු බුදුරජාණන් වහන්සේලාට උතුම් ගෞරවයක් වශයෙන් තමයි කියන බුදු ගුණී පවා තව කෙනෙකුට අහන්න පුළුවන් වෙන්නේ කියන්නේ. ඒව නැත්නම් රැල්ලටවත් ෆන් එකක් ගන්නවත් නෙවෙයි කියන එක මම තරේ ඕනම තැනක කියනවා. ඒවනම් අපිට කරන්න පුළුවන් උපරිම. දැන් සමහර අයට මම ආරාධනා කරනවා මේ වගේ පින්කම් වලට ඉන්න ඔබ ඔය පෞකාර අදම ජීවිතෙන් මිදෙන්න ඔබ ඔය මේවට ඇවිල්ලා සම්බන්ධ වෙන්න ඒත් ඒ පෞකාර ජීවිත වලට පින්කාර ජීවිත ලබා දෙන්න බැහැ නම් කොහොම කරන්නද පින්තුනි අපි. එතකොට ඒ වගේ අපි මේ පින්කම් වලට සහසම්බන්ධ වෙලා අවසානයේ ලෙඩ ඇඳන් වල උඩු බැලිය අතර ගෝහුච්ච ගොඩේ වැටිලා ඉන්නකොට අඬ මල පෙරේතය වගේ මැරි මල පෙරේත ලෝකවලට යන්න අවශ්‍ය නැහැ. මේ දේවල් වලින් අපිට ප්‍රඥා ආලෝකය නිතර ලැබෙනවා. ඒ වගේම තමයි යෝනිසෝ මනසිකාරය හොඳට වැඩෙනවා. ඒ වගේම තමයි මිහිරි ජීවිත ලැබෙනවා. සුන්දර ජීවිත ලැබෙනවා. පුංචි පිරිසක් එකතු වෙලා මේ ලොකු වැඩක් කරලා දෙවිවරු බ්‍රහ්ම රාජයෝ මල් වැහි වැහලා ආශිර්වාද කරලා ඒ පුණ්‍ය ගංගාවන් වලට අනුමෝදන් වෙලා යැත්තොත් කුසල රැස් කරගන්නවා. මනුස්ස ජීවිතයේ හැට කනට ඇහෙන පේන මිනිස්සුන්ට මේවා නිකම් පින් නෙවෙයි. මේවා නිකම් චාරිත්‍ර, මේවා නිකම් ආරාධන කරන දෙයක්, මේ මෙතන කරන දෙයක් බවට පත්වලා සමහර අය මේ හඬ ඇහෙද්දී රේඩියෝ දාලා මේ හඬ වහලා දාවි. ඒ පින්තුනි හිතන්න තත්තු කරගන්න හදවත් වලට සැබෑ බෞද්ධයෙක්ද මම, සැබෑ සිංහලයෙක්ද, ශ්‍රීලාංකිකයෙක්ද, එහෙමනම් මම මේ වගේ උතුම් දේවල් වලට මමත් සහ සම්බන්ධ වෙලා සැබෑ ලාංකීය සිංහල බෞද්ධයෙක් වෙනවා කියලා පරම අධිෂ්ඨානය ගන්න හදවතට නැගිටින්න අලු ගසා දාන්න හොඳ පණ ඇති කරගන්න සැබෑ වීර බෞද්ධ ජනතාව අතරට එන්න ඇවිත් මේ රට ජාති ආගම රකින්න එයයි සිංහල දීපේ සිංහලයාගේ උරුමය. එහෙම නැති වුණොත් අවුරුදු 40 ගණන් 30 ගණන් 20 ගණන් පරදේශංකාරීන්ට හැම එකකටම වහල්ලු වගේ හිටපු අපි පාරක කොටක බහැලා යන්න බැරුව හිටපු අපිට අනාගතයට තව නොබෝ කලකින් ඔබට නැවත උදා වේවි. ඒ නිසා මේ වගේ පින්දහම් කරගෙන කුසල් දහම් වඩාගෙන මෙලව යහපත පිණිස පරලොව යහපත පිණිස සංසාර දුක කෙලවර අජරාමර නිවන් සුවයෙන් නිවි සැනසෙන්නටයි මේ උතුම් පින්කම් මම නම් මුළු හදවතින්ම කරන්නේ.
ඒ නිසා ඔබත් මේ පරම අධිෂ්ඨානයේ හදවතට ගන්න. ඔය ශරීරයේ තුන රක්ත වර්ණ ලේ දහරාව සිංහල ලේ බවට පොඩක් අතුල් කරගන්න. අන්න එතකොට ඔබට මේ කියලා දේ නිර්භීතව තේරෙයි. එදා මෙදා තුල මේ දේ නොකර ගන්න තාකල් මේ දේවල් සාමාන්‍ය දේවල් වලටපත් වෙයි. අපේ ගෙදර අපි රැකගත යුතුයි. අපේ රට අපි රැකගත යුතුයි. අපේ ආගම දහම අපි රැකගත යුතුයි. අපේ සිංහල ජාතිය අපි රැකගත යුතුයි. මුතු මිත්‍රන්ගෙන් පරදේශකාරයන්ගෙන් වැට කකා එන මේ සිංහලයා රැකුනේ නැත්නම් අනාගතේ නැවතත් වලන් හොද බැල මෙහෙවර කම් කර කබල් ගහන්න වෙයි වංශී කබල් ගහන්න වෙයි මාන්නේ ඒක මතක තියාගෙන පුණ්‍ය භූමිය කොතනක වේවා පියනගන්න ඉක්මනට සංඝයාත් එක්ක එකතු වෙලා සිංහල බෞද්ධයෙක් වශයෙන් කොන්ද පණ තියාගෙන වැඩ කරන්න කියනවට නෙවෙයි තමන්ගේ හදවතින් කකියන ලේ ධාරාවේ කකියන ඥාතිකම කකියන සැබෑ වීරත්වය හදවත් වලට ගත්තේ නැත්නම් ඔබට මටත් නැවතත් සෝසුසුමද කිල්ලෙන්නයි වෙන්නේ. ඒ නිසා අපි මුතුනේ මේ දේවල් කරන්නේ. සැබෑ ලාංකීය බෞද්ධ ජනතාවට හොදෙක් ආශිර්වාද පිණිස මෙලාංකීය මහා සංඝරෝරට කොතනක කොහොම හිටියත් අපිට උදව්වක් කරත් නැත අපිට මේ දේවල් වලට hina වුණා ඇනුම්පද කිව්වා ඔබ මහා සංඝරෝරට අයිති කෙනෙක්. ඔබට මේ පින් ආශිර්වාදයක් වේවා. ඒ වගේම ලෝකවාසී මහා සංඝරත්නයට ලංකාවාසී ලෝකවාසී මහා සංඝරෝණ මේ ගම මේ රට මේ ලෝකේ ඉන්න සියලු බෞද්ධයන්ට මේ ආශිර්වාදයක් වේවා. සනසීමක් වේවා. ගුප්ත අදහස් ඉරිසියාව ක්‍රෝධය වෛරය දුරු වේවා. නිරෝගී සම්පත් ලැබේවා. මෛත්‍රී සිත ඇති වේවා. පිනට දහමට කැමති වේවා. අනිත් අය කරන පිනට දැක බලා සතුටු වේවා. ඒ හැම දිනාටම ගෞතම බුදු පියාණන් වහන්සේගේ ධර්මයම අවබෝධ වේවා කියලා ඊටාම අනුකම්පාවෙන් මෛත්‍රියෙන් අපි හැම දිනාම සාදු කියලා ආශිර්වාද කරමු. ඒ වගේම තමයි මගේ මේ පින්වතුනි ඔබ හැම දිනාම ඊටාම සද්ධාවෙන් මහන්සි වෙනවා. ඒක සත්‍යයක්. ඔබ හැම දිනාටම මට ඔබ වගේ වීර දරුවෝ බිහි කරපු දෙමව්පිය සහෝදර ඥාති බන්දු හතුරු මිතුරු කොයි කාටවත් මේ ආරණ්‍ය සේනාසනයේ සාදු කියන නොකියන හැම දිනාටම වෛර කරන නොකරන හැම දිනාටම උදව් කරන නොකරන හැම දිනාටම උතුම් පසළොස්වක පොහොය දවසේ අපි පතන්නම් මේ සිතින් ඔබට නිරෝගීකම ලැබේවා. අපි පතන්නම් මේ සිතින් ඔබට ප්‍රඥාව පහළ වේවා. අපි පතන්නම් මේ සිතින් ඔබට අනේ උතුම් නිවනම ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙවිවරුනි සත් දෙවිතුනි සතරවරන් දෙවිවරුනි භූමාට දෙවිවරුනි නාලව නාරදුනතුරුනා පිරිසනි ඔබ මේ උතුම් පින අනුමෝදන් වෙන්න. ඔබ දන්නවනේ බුදුරජාණන් වහන්සේලාගේ අගේ දැන් බුදුරජාණන් වහන්සේලාගේ පාත්‍ර ධාතුන් කීයක් නාරදුනි ඔබ ගාව ආරක්ෂා කරනවද? සත් දෙවිතුනි ඔබට ලංකාව බාර කළානේ. සතරවරන් දෙවිවරුනි කඩු හතරක් අමෝරාගෙන ඔබ බුද්ධ ශාසනය රකින්නවනේ. විශ්වකර්ම දේවපුත්‍රයනි ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ ඔබ හැදුවනේ. ඔබට මේ පින් අයිති වේවා. ඔබට බ්‍රහ්ම රාජ්‍යයට මේ උතුම් කුසල අනුමෝදන් වේවා. භූමාට දෙවිවරුනි ඔබ හැම තැනකම ශාසනය රකින්නයි සත්‍යයයි. ඔබට මේ පින් අනුමෝදන් වේවා. එහෙමනම් ඔබ හැමදෙනාම සතුටින් අනුමෝදන් වී ඔබට ගෞතම බුදුන් දේශනා කළ ධර්ම මේ ජීවිතය තුළදීම අවබෝධ වේවා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් පින්වතුනි ඔබ අප හැමදෙනාටම ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේම තුනුරුවනි අනන්තානුභාවය ලැබේවා. ඒ වගේම තමයි ලෝතර බුදු පියාණන් වහන්සේලාට ධර්ම රත්නයේ මහා සංඝ රත්නයේ අපගේ සිත කය වචනය තිදොරින් යම් වරදක් සිදු වුණා නම් අනේ අපි අටහත් පහත්ව ඕනෑකමින් අපි සමාව ඉල්ලනවා සමාව ගන්නවා කියලා සාදු 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 කියලා අපි ආශිර්වාදයක් කරන්න. අවසාන වශයෙන් මුළු මහා සංඝ රත්නයේ ආශිර්වාදයක් ඔබ හැමදෙනාටම නිදුක් නිරෝගීකම ලැබේවා.
තව මේ වගේ පින් දහම් කරගෙන කුසල දහම් කරගෙන තමන්ගේ ජීවිතය තමන් අවබෝධ කරගෙන මේ මොහොත වෙනකන් ලැබිච්ච අසත්පුරුෂ ජීවිතවල කාලකන්ණි ජීවිත දුරිභූත වෙලා නැවත මෙවැනි ජීවිත නොලැබේවා සත්පුරුෂයන්ගේ ආශ්‍රය තුලින් අමා මහ නිවනින් සැනසෙන්නට ඔබට මට මේ තුන් කුසලයේ මේ කාන්තෙන් උපකාරයක් වේවා.